හායි ගයිස්, කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද මම ඔයාලට ගෙනත් තියෙන වීඩියෝ එක නම් ඔයාලට මාර විදිහට වැදගත් වෙයි. ඒක තමයි VO3 එක බයි කරන්න නැතුව අපට මේ දවස්වල යූස් කරන්න අමාරුයි. කියන්නේ යූස් කරන්න දෙන්නේ නැහැ. ඒක නිසා අපි VO3 එක ෆ්‍රී බයි කරගන්න කොහොමද කියලා, ඒ කියන්නේ ෆ්‍රී ගන්න කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරන්න යන්නේ. මං හිතනවා ඔයාලටත් මේ වීඩියෝ එක මාර විදිහට වැදගත් වෙයි කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහින් බලමු VO3 එක ෆ්‍රී බයි කරන්න කොහොමද කියලා. ඒ කියන්නේ ෆ්‍රී ගන්න කොහොමද කියලා. වීඩියෝ එකට යන ගමන් මගේ channel එක subscribe කරන්න යන්නත් අමතක කරන්න එපා. හරි guys, අපි දැන් ඉස්සෙල්ලම Chrome එකට ගිහිල්ලා search bar එකේ search කරන්න ඕනේ Google Bits කියලා. එහෙම සර්ච් කරාම මේ වගේ උඩින්ම පෙන්නනවා Google Bits AI powered video creator කියලා. ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාම මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. මෙතනින් ඔයාලා මේ sign into Bits කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන ඔයාලගේ email එකක් දීලා මේ app එකට sign up වෙන්න. මෙහෙම එකක් ආවම ඔයගොල්ලෝ මේ ක්ලෝස් කරලා දාන්න. රයිට්. ඔයාලා දැන් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එයි. දැන් ඔයාලා මේ right side bar එකේ තියෙන VO3 කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරලා ඔයාලා මේ VO 3.1 කියන එක ක්ලික් කරන්න. මෙතන ඔයාලට ඉමේජ් එකක් ඇඩ් කරලා වීඩියෝ එක හදා ගන්න පුළුවන්. නැත්නම් normal prompt එකක් දීලා වීඩියෝ එක හදා ගන්න පුළුවන්. දැන් අපට prompt එකක් ඕනි. ඒ කියන්නේ අපට ඕනේ වීඩියෝ එක හදා ගන්න prompt එකක් අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි යන්න ඕනේ ChatGPT එකට. ගිහින් ඔයාලට ඕනේ prompt එක හදා ගන්න. මම නම් කලින් හදාගත්ත එක තමයි දැන් ගන්න හදන්නේ. මම නම් මේ ස්ටෝරි එක හදාගත්ත එක තමයි ගන්න හදන්නේ. ඒකේ පළවෙනි prompt එක දැන් මම මෙහෙම copy කරගන්නවා. copy කරගෙන ආයෙමත් Google Bits එකට ගිහිල්ලා මෙන්න මෙතනට paste කරන්න. මෙතන මේ වීඩියෝ එක portrait විදිහටත් landscape විදිහටත් හදාගන්න පුළුවන්. ඔයාලට ඕන එක ඔයාලා මෙතනින් තෝරගන්න. එහෙම තෝරගෙන generate දෙන්න. එතකොට ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ එක load වෙනවා. මෙතන මේ වීඩියෝ එක load වෙනකන්, ඒ කියන්නේ 100% පිරෙනකන් පොඩ්ඩක් ඉන්න වෙනවා ඔයගොල්ලන්ට. ඔන්න guys, වීඩියෝ එක නම් load වෙලා ඉවරයි. දැන් මේ වීඩියෝ එක මෙන්න එහෙම ක්ලික් කරලා මෙන්න මෙතනට ගෙනත් දාගන්න ඕනි. ඊට පස්සේ මේ වීඩියෝ එක පොඩ්ඩක් load වෙනකන් ඉන්න. right. ඔන්න දැන් අපේ පළවෙනි වීඩියෝ එක නම් හරි. දැන් අපේ දෙවෙනි වීඩියෝ එක හදා ගන්න ඕනේ. ඒකටත් ඔයාලා කරන්න ඕනේ ඉස්සෙල්ලාම යන්න ඕනේ ChatGPT එකට. ගිහින් අපේ දෙවෙනි prompt එක, ඒ කියන්නේ story එකේ දෙවෙනි prompt එක copy කරගෙන ආයෙම Google Bits එකට ඇවිල්ලා මෙන්න මෙතනට paste කරන්න. paste කරලා generate දෙන්න. ඔන්න දැන් අපේ දෙවෙනි වීඩියෝ එකට load වෙනවා. බලමු මේක කොහොමද කියලා. එහෙම load වෙලා ඉවරනාට පස්සේ ඔයාලා යන්න ඕන මේ මෙතන තියෙන මේ plus mark එකට. ඒ කියන්නේ video skin කියන එකට. ගිහිල්ලා ඒක click කරන්න. click කරාම මේ වගේ තව skin එකක් add වෙනවා. ඒකට ඔයාලා අපි අර හදාගත්ත දෙවෙනි වීඩියෝ එක ගෙනත් දාගන්න මෙතනට. ඊට පස්සේ වීඩියෝ එක පොඩ්ඩක් load වෙනකන් ඉන්න.
එහෙම ලෝඩ් වෙලා ඉවරනාට පස්සේ ඔයාලා යන්න ඕනේ මෙන්න මෙතන මේ තියෙන add transition කියන එකට. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපට මේ මැදට transition එකක් ඇඩ් කරගන්න පුළුවන්. මම මෙතනින් ඇඩ් කරගන්නවා මේ fade කියන එක. එහෙම ඒ transition එක ඇඩ් කරගෙන ඉවරනාට පස්සේ අපි මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒකට ඔයාලා මේ share එකේ quick sharing action කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරලා ඔයාලා මේ download as mp4 කියන ක්ලික් කරන්න. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් මේක preparing වෙලා download වෙනවා. බලමු වීඩියෝ එක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ කොහොමද කියලා. වීඩියෝ එක නම් guys මාර quality එක තියෙනවා. හරි guys ඔන්න අද නම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා description එකේ මගේ Telegram channel එකේ link එක තියෙනවා. ඒකට ඉතින් message එකක් දාලා තියන්න. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ගොඩාක් ගේනවා. ඒවා ඔයාලා වෙනකටම කියන්න ගන්න ඕනි නම් මාව subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක like එකක් දාන්නත් කමෙන්ට් එකක් දාන්නත් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.